Okay, children, let's start today a new lesson. Happy adat lesson එකක් start කරමු. Right, this is a real spoken class, the making spoken class. I thought English කතා කරන එක නම් practice කරන්න ඕනේ. කතා කරන්න ඕනේම තමයි අපි practice කරන්නේ. එතකොට අපි අද ගන්න පාඩම තමයි Are you afraid of? Are you afraid of? මොකද්ද මේක afraid? Advance afraid. පුතා I afraid of කියන්නේ ඔයා බයයිද? මේකේ තේරුම ඔයා බයයිද? Double meaning in there. நீங்க விருப்பமா? நீங்க பயமா? බයයිද? நீங்க பயமா? මොනවට හරි බයයිද කියලා අහන එකනේ අපි මේක නිතරම අහන්න වෙන එකක් මේ වාක්‍යයට ආනේ. ඔයා බල්ලන්ට බයයිද? ඔයා කැරපොත්තන්ට බයයිද? ඔයා දිය මකුළුවන්ට බයයිද? අහන්න ඕනේද? අහන්න ඕන. ඒකට දැන් මේක දන්නේ නැතුව අහන්න බෑනේ. ඒතර මේක ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනනේ. දැන් මේ බලන්න. Wow, the afraid dogs. ඔයා බල්ලන්ට බයයිද? Afraid of mice. ඔයා මීයන්ට බයයිද? Rex කියලා ගන්න පුළුවන්. mice කියන්නත් පුළුවන්. හරි mouse මීයා mice මීයෝ. Afraid of rat snake. Rat snake කියන්නේ Kunas the mini rat snakes. Kauda the mini rat snake කියන්නේ. Rat snake කියන්නේ Garandio. Are afraid of rat snake. Afraid of darkness. ඔයා කළුවරට බයයිද? Afraid of darkness. Darkness කියන්නේ කළුවර. ඔයා කළුවරට බයයිද? Afraid of tarantulas. Afraid of tarantulas. Who knows the meaning tarantulas? කවුදනේ tarantulas කියන එක? tarantulas කියන්නේ පුතා දියමකුඩුව නේ. සමහර කට්ටිය බයට දුවගෙන එන දියමකුඩුව දැකපු ගමන්නේ afraid of tarantulas. Okay, next word again. Afraid of අපි ගත්තා wiper. Wiper මොකද්ද? wiper බිරිඳ නෑ. බිරිඳ කියන්නේ wife නේ. The wifer කියන්නේ කොළඟා. Afraid of wifer. ඔයා කොළඟට බයයිද? නේද? ඒ විදිහට ඔයාට බය තියෙන දේවල් මෙතන ලියන්න පුළුවන් නේ. ඒ සමහර වෙලාවක මේ කළුවරට අපි කොච්චර බය වෙනවද? එළියට සමහරවිට යනකොටනේ අපි සමහරවිට දොර ගහවට ගිහිල්ලා දොර හැරලා එළිය බලලා කීපාර කපෝ එන්නද ඔයාලා නේ බයට. So අහන්න පුළුවන් කවර යනකොට බයයිද කළුවරට? Afraid of doors. යාළුවෙක් ඔයගේ ගෙදර එනවා. Imagine one of your friends comes to your home. ඔයාලා ගෙදර බල්ලෝ ඉන්නවා. යාළුවෝ නිකන් බයේ ඉන්නවා. ඊට පස්සේ ඔයා බල්ලන්ට බයයිද? Afraid of dogs. අන්න ඔයාට use වෙන තැන මේක. Afraid of dogs. උත්තරේ දෙන්නේ කොහොමද? මම බයයි. I am afraid of. Yes, I am afraid of. Oh, mama bye. Yes, I am afraid. Mama bye. No, I am not afraid of. No, I am not afraid of. Oh, mama bye. Yes, I am afraid of. Mama bye. Though I am not afraid of. Then ඔයාට පුළුවන් යාළුවෙන් අහන්න බය දේවල්. Oh, බයයි නම් yes, I am afraid of. මම බල්ලන්ට බයයි. Yes, I am afraid of dogs. මම මීයන්ට බයයි. Yes, I am afraid of mice. නෑ මම බය නෑ කළුවර. No, I am not afraid of. No, I am not afraid of darkness. ගොඩක් අයට තියෙනනේ. හොල්මන් වලට බයයිදනේ. Ghost මම වචනේ ලියන්න අපි. හොල්මන් වලට කියන්නේ පුතා ghost කියලා. ඔගේ T ශබ්ද කරන්න try කරන්න එපා පුතේ. මේක ghost. ඔයා හොල්මන් වලට බයයිද කොහොමද අහන්නේ එතකොට? Afraid of ghosts. එච්චරයි. That's it. It's a very simple lesson. So very important, simple lesson. Okay? And write down this also. Make up the again, okay? Hurry.